ටාටා කර්ව් කියලා කියන්නේ ස්පෝර්ටි ඩිසයින් එකක් බ්ලෙන්ඩ් වුණ ස්කෝප් SUV ගණයට අයත් මෝටර් රථයක්. කර්ව් එක 2022 වසරේ අප්‍රේල් මාසයේ කන්සෙප්ට් වෙහිකල් එකක් විදිහට ඉදිරිපත් කරලා 2024 පෙබරවාරි මාසයේදී නිල වශයෙන් වෙළඳපොළට හඳුන්වලා දීලා තියෙනවා. ටාටා නෙක්සන් එකට වඩා වැඩි ලෙන්ත් එකක් වීල් බේස් එකක් එක්ක ඩිවලොප් කරපු මෝටර් රථයක් තමයි ටාටා කර්ව් කියලා කියන්නේ. ඉතින් ආරාධනා කරනවා වීඩියෝ එක අවසානයේත් එක්ක රැඳිලා ඉන්න වගේම channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න කියලා. කර්ව් කියලා කියන්නේ කෝප් ඩිසයින් එකක් තියෙන ඉන්දියාවේ නිෂ්පාදනය කරන එකම මෝටර් රථයේ විදියට හඳුන්වන්න පුළුවන්. වෙළඳපොළට හඳුන්වලා දීමෙන් පස්සේ මේ වෙද්දි කර්ව් මෝටර් රථ 2000කට ආසන්න ප්‍රමාණයක් මේ වෙද්දි අලෙවි වෙලා තියෙනවා. ටාටා සමාගම සාම්ප්‍රදායික මෝටර් රථ වෙනුවට ෆියුචරිස්ටික් ඩිසයින් එකක් සහිත මොඩර්න් කාර් කලෙක්ෂන් එකක් මේ වෙද්දි වෙළඳපොළට හඳුන්වලා දීලා තියෙනවා. කර්ව් එකේ ෆ්‍රන්ට් ඇපියරන්ස් එක ගැන කියනවා නම් LED daytime running lights එක welcome animation lights bar එකක් තියෙනවා. ඒ lights bar එකේම sequential signal lights ලැබෙනවා. ඒ වගේම තමයි බම්පර් එකේ bezel එකක් එක්ක LED projector headlamps ලැබෙනවා. headlights low angle එකක ඩිසයින් කරලා තියෙන නිසා ඕනම weather එකක හොඳ driving confident එකක් ලබා දෙන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම Tata Curve එකට premium coupe SUV එකක presence එකක් තියෙනවා. රියර් ඇපියරන්ස් එක ගැන කියනවා නම් කනෙක්ටඩ් ටේල් ලයිට් ඩිසයින් එකක් වගේම ගුඩ් බයි ඇනිමේෂන් සිස්ටම් එකක් ලැබෙනවා. පිටිපස්සේ බම්පර් එක දෙපැත්තේ රිවර්ස් ලයිට්ස් දෙකක් එක්ක රිෆ්ලෙක්ටර්ස් දෙකක් ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම තමයි ස්පොයිලර් එකක් ෂාක් ෆින් රූෆ් ඇන්ටනා එකක් ලැබෙනවා. ඒ වගේම තමයි පිටිපස්සේ සීක්වෙන්ෂල් සිග්නල් ලයිට්ස් ලැබෙනවා. තවත් විශේෂ කාරණාවක් වෙන්නේ කර්ව් එකට ෆ්ලෂ් ඩෝර් හැන්ඩල්ස් ලැබෙනවා. ඒත් එක්කම වෙල්කම් ලයිට්ස් ලැබෙනවා. වීල්ස් ගැන කියනවා නම් 17 ඉන්ච් හෝ highest grade එකට 18 ඉන්ච් alloy rims ලැබෙනවා. කර්ව් එකට මොනෝටෝන් කලර්ස් 8ක් වගේම ඩුවෙල් ටෝන් කලර්ස් 5කින් වෙළඳපොළට නිකුත් කරලා තියෙනවා. ඒ වගේම තමයි කර්ව් එකට රිමෝට් කී, කීලස් එන්ට්‍රි වගේ සාමාන්‍ය ඔප්ෂන්ස් සේරම ලැබෙනවා. ඉන්ටීරියර් එක ගැන කියනවා නම් ඉලුමිනේටඩ් ඩෑෂ්බෝඩ් ඩිසයින් එකක් එක්ක මූඩ් ලයිට්නින් සිස්ටම් එකක් ලැබෙනවා. ඇත්තටම කර්ව් එකට ටිකක් සරල වගේ පෙනුනත් පර්සෝනා තීම් මොඩර්න් ඉන්ටීරියර් ඩිසයින් එකක් තමයි ලැබෙන්නේ. මේකට ක්‍රෝම් පාර්ට්ස්, soft touch leather, ෆියානෝ බ්ලැක් ෆිනිෂින් එක නිසා අප්මාකට් ලුක් එකක් ඉන්ස්පයර් වෙලා තියෙනවා. ඉස්සරහා දොරවල් වල විශාල ඩෝබින් බොටල් හෝල්ඩර්ස් ලැබෙනවා. සුපුරුදු විදිහටම මේකටත් කූලින් ග්ලව් බොක්ස් එකක් තමයි ලැබෙන්නේ. සෙන්ටර් කොන්සෝල් එකේ මැද ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා. තවත් විශේෂ කාරණාවක් වෙන්නේ සෙන්ටර් කොන්සෝල් එකට වයර්ලස් චාර්ජින් පෑඩ් එකක් ලැබෙනවා. ඒ වගේම තමයි ආම් රෙස්ට් එක ඕපන් කරාම තවත් කුඩා ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් ලැබෙනවා. පිටිපස්සේ දොරවල් වලත් ඩෝබින් බොටල් හෝල්ඩර්ස් ලැබෙනවා. සීට්ස් ගැන කියනවා නම් ස්ටිචින් ඩිසයින් එකක් තියෙන ලෙදර් සෙමි බකට් සීට්ස් තමයි ලැබෙන්නේ. ඒ වගේම සීට්ස් ඉතාමත් කම්ෆර්ටබල් සීට්ස් වලට මැනුවල් ඇඩ්ජස්ට්මන්ට්ස් ලැබෙනවා. highest grade එකට 6-way power driver seat එකක් තමයි ලැබෙන්නේ. ඉස්සරහා පිටිපස්සේ headroom එක leg space එක ඉතාමත් හොඳයි. පිටිපස්සේ seats උත් ඉතාමත් comfortable floor hump එක තරම් උස නැති නිසා 3 දෙනෙකුට පහසුවෙන් ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. පිටිපස්සේ seat එකෙත් මැද අවශ්‍ය නම් උස් පහත් කරන්න පුළුවන් arm rest එකක් ලැබෙනවා. Infotainment system එක ගැන කියනවා නම් ගොඩක් advanced ගෙවන මිලටත් වඩා වටින audio system එකකුත් curve එකට ලැබෙනවා. 12.3 inch touch screen එකක් එක්ක speakers 9ක JBL high-end sound system එකක් තමයි ලැබෙන්නේ. මේකට subwoofer එකකුත් include වෙනවා. ඒ වගේම තමයි JBL sound modes 9ක් මේ infotainment system එකට ලැබිලා තියෙනවා. මේකට multiple voice assist වගේම Android Auto, Apple CarPlay options සේරම ලැබෙනවා. ඒ වගේම තමයි 360 degree camera view එකකුත් curve එකට ලැබෙනවා. රිවර්ස් කරද්දි වගේම වාහනය හරවද්දිත් මේක ගොඩක් උපකාරී වෙනවා. මීට කොන්සෝල් එක ගැන කියනවා නම් අඟල් 10.25ක full digital LCD display එකක් තමයි ලැබෙන්නේ. මේකේ digital speedometer එකක්, tachometer එකක් display වෙනවා. ඒ වගේම තමයි trip meters, gear position එක, drive mode එක, eco එක, fuel consumption එක, මේ වෙලාවේ තියෙන ඉන්ධන වලින් යන්න පුළුවන් දුර වගේ අවශ්‍ය options සේරම indicate කරනවා.
විශේෂම කාරණාවක් වෙන්නේ නැවිගේෂන් ඔප්ෂන් එක ඉන්ෆෝටේට් සිස්ටම් එකට නොදී තවත් පහසු වෙන්න මීටර් කන්සෝල් එකට ලබා දීලා තියෙනවා. ඒක නිසා මැප් එක පාත් එක පැහැදිලිවම පහසුවෙන් කැප්චර් කරගැනීමේ හැකියාවක් ඩ්‍රයිවර්ට තියෙනවා. ඒ වගේම එයා පියුරිෆයි එකක් වගේම එයා එකේ ක්වොලිටි එක එහෙම නැත්නම් එයා ස්ටෑන්ඩඩ් එක ඩිස්ප්ලේ එකේ ඉන්ඩිකේට් කරනවා. ඒත් එක්කම තර්ඩ් මිරර් එක විදිහට IRVM ඔටෝ ඩිමිං මිරර් එකක් තමයි ලැබෙන්නේ. ස්ටියරිං වීල් එක ගැන කියනවා නම් ලෙදර් ස්ටිචින් ඩිසයින් එකක් තියෙන ෆියුචරිස්ටික් ඩිසයින් එකක් එක්ක එන 4 ස්පෝක් ඉලුමිනේටඩ් ඩිජිටල් ස්ටියරිං වීල් එකක් තමයි ලැබෙන්නේ. මේකට මීටර් කන්සෝල් එකේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකේ වගේම ක්‍රූස් කන්ට්‍රෝල් ඔප්ෂන්ස් ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි පැඩල් ෂිෆ්ට් ඔප්ෂන් එකත් කර්ව් එකට ලැබෙනවා. ඒ වගේම තමයි කර්ව් එකට පවර් ටේල් ගේට් ඔප්ෂන් එක ලැබෙනවා. ඒ කියන්නේ ළඟට ඇවිත් සෙන්සර් එකට කැප්චර් වුණාම ඔටෝ ටේල් ගේට් එක ඕපන් කරන්න පුළුවන්. ටේල් ගේට් එක ඕපන් කරාම ලීටර් 500ක විශාල බූට් ස්පේස් එකක් ලැබෙනවා. ඒ වගේම තමයි පිටිපස්සේ සීට්ස් ඉස්සරහට නමලා බූට් ස්පේස් එක තවත් වැඩි කරගැනීමේ හැකියාවක් තියෙනවා. බූට් එක යට ටයර් රිපෙයාර් කිට් එක ඉන්ස්ටෝල් කරලා තියෙනවා. කර්ව් එකේ එයාර් කන්ඩිෂනින් සිස්ටම් එක ගැන කියනවා නම් ඩුවල් සෝන් ක්ලයිමේට් කන්ට්‍රෝල් AC සිස්ටම් එකක් තමයි ලැබෙන්නේ. මේකෙදී පිටිපස්සේ පැසෙන්ජර්ස්ලටත් ඇඩ්ජස්ටබල් AC වෙන්ට්ස් දෙකක් ලැබෙනවා. මේ සිස්ටම් එකට කැබින් එක ඉක්මනට කූල් කරන්න වගේම මේක නිසා හොඳ එයාර් සර්කියුලේෂන් එකක් කැබින් එක ඇතුලේ තියෙනවා. කර්ව් එකට ලැබෙන තවත් ඔප්ෂන්ස් ගැන කියනවා නම් ලේන් ඩිපාචර් වර්නින්, ලේන් කීප් ඇසිස්ට්, ඇඩැප්ටිව් ක්‍රූස් කන්ට්‍රෝල්, බ්ලයින්ඩ් ස්පොට් ඩිටෙක්ෂන්, ලේන් චේන්ජ් ඇලර්ට්, forward collision warning, auto brake, rear cross traffic alert, door opening alerts, auto headlight beam assist වගේ driver assist options සියල්ලම කර්ව් එකට ලැබෙනවා. සේෆ්ටි එක ගැන කියනවා නම් BNCAP එකේ එහෙම නැත්නම් ಭಾರತ್ NCAP එකේ 5 star safety rating එකක් කර්ව් එකට තියෙනවා. ඒකට airbags 6ක්, electronic stability control, ISOFIX child seats mounts වගේ options සේරම ලැබෙනවා. Performance is unleashed when speed is conquered. How fast can the curve go? The Curve Hyperion GDI crosses the 200 km/h mark. Tata Curve SUV. පර්ෆෝමන්ස් ගැන කියනවා නම් මේකට 1.2 ලීටර් Revtron Turbo 3 cylinder petrol engine එකක් හෝ 1.2 ලීටර් Hyper Iron 3 cylinder petrol engine එකක් කියලා එන්ජින් මාදිලි දෙකක් හඳුන්වලා දීලා තියෙනවා. මේ දෙකේ වෙනස කියනවා නම් Revtron කියලා කියන්නේ ටාටා වාහන බොහොමයක මීට පෙරත් භාවිත වුණු එන්ජින් මාදිලියක්. Hyper Iron කියලා කියන්නේ ඊට වඩා අප්ඩේට් කරපු එන්ජින් පවර් එක, ටෝක් එක වැඩි, පර්ෆෝමන්ස් ඉම්ප්‍රූව් කරපු එන්ජින් එකක්. Revtron එන්ජින් එකට හෝස් පවර් 118ක බලයක් වගේම නිව්ටන් මීටර් 170ක ටෝක් එකක් නිපදවීමට හැකියාවක් තියෙනවා. Hyper Iron එන්ජින් එකට හෝස් පවර් 123ක බලයක් වගේම නිව්ටන් මීටර් 225ක ටෝක් එකක් නිපදවීමට හැකියාවක් තියෙනවා. තවත් විශේෂ කාරණාවක් වෙන්නේ ටාටා කර්ව් එක ෆුල් ඉලෙක්ට්‍රික් මොඩල් එකක් විදිහටත් වෙළඳ පොළට හඳුන්වලා දීලා තියෙනවා. මේ මොඩල් එකට කිලෝවොට් 45 55 කියලා මොඩල්ස් දෙකක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. කිලෝවොට් 45 මොඩල් එකට කිලෝමීටර් 430ක් වගේම කිලෝවොට් 55 මොඩල් එකට කිලෝමීටර් 502ක රේන්ජ් එකක් තියෙනවා කියලා තමයි සමාගම සඳහන් කරන්නේ. මේ රේන්ජ් එක වාහනේ ඩ්‍රයිව් කරන විදිහත් එක්ක ඩිපෙන්ඩ් වෙනවා කියලා තමයි සමාගම සඳහන් කරන්නේ. ඩ්‍රයිව් රේන්ජ් එක අඩු වෙන්න පුළුවන් ප්‍රධාන හේතු විදිහට ඇග්‍රෙසිව් ඇක්සලරේෂන් එක, කඳු පාරවල් වල ගමන් කිරීම, සීතල කාලගුණය වගේ දේවල් කියලා සමාගම ෆෝල්ට්ස් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඕවරෝල් ගත්තහම කර්ව් එකට ලැබෙන ෆීචර්ස් අනිත් වාහනවල මිල එක්ක සංසන්දනය කරලා බලනකොට ගෙවන මිලටත් වඩා වර්දි කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් කර්ව් එක ගැන ඔයාලට හොඳ අවබෝධයක් වගේම මේ මොඩල් එක ගැන අයිඩියා එකක් ලැබෙන්න ඇති. ඉතින් ආරාධනා කරනවා channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න කියන ගමන් තවත් අලුත් review එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න අදට සමුගන්නවා. ඔබට ආයුෂ බොහෝ වේවා. සුබ දවසක්.
turn off my office lights. Alexa, open sunroof. Shame that I even gotta spell it for you.